හරි. අපි අද ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ මේ ටික සිස්ටම් සොලියුෂන්ස් ආයතනයේ අලුතින්ම නිෂ්පාදනය කරපු පොස් සිස්ටම් එක. මේ සිස්ටම් එක අපි TR Creation කියන ආයතනයට ඒගොල්ලෝ කරන්නේ printing photo frames වගේ දේවල්. එයාලාගේ ඕන අපිට ඇවිල්ලා කිව්වා ඒගොල්ලන්ට බිලින් සිස්ටම් එකක් ඕනේ. ඒගොල්ලන්ගේ ටොපික් ටික බලා ගන්න. එතකොට ප්‍රොඩක්ට් ටික මැනේජ් කරන, ඉන්වෙන්ටරි මැනේජ් කරන, කස්ටමර්ස්ලව ඒගොල්ලෝ රෙකෝඩ් කරලා තියාගන්න. ඒ වගේ පොඩි සොෆ්ට්වෙයාර් එකක් වෙන කියලා අපි ඒගොල්ලන්ටම කස්ටමයිස් කරලා අදපු පොස් සිස්ටම් එකක් තමයි අද අපි ඔයගොල්ලන්ට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. බලමු අපි ඒක මොනවා වගේද කියලා. මේකේ පොස් සිස්ටම් එක මේක ඕපන් කරගමු. ඕපන් කරගන්නකොට මෙන්න මේ වගේ ලෝඩ් වෙනවා. ඊට පස්සේ ලෝඩ් වෙලා කෙලින්ම යන්නේ ලොගින් පේජ් එකට. ලොගින් පේජ් එකේ තමයි යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි ගහලා ලොග් වෙනවා. මේ තියෙන ඩෑෂ්බෝඩ් එක. මේක තමයි සිස්ටම් එකේ මේන් ඩෑෂ්බෝඩ් එක. ඊට පස්සේ මෙතන තියෙනවා මේක තියෙනවා මුලින්ම ඒගොල්ලන්ගේ අපි කම්පැනි එකේ නම, ඊට පස්සේ සිස්ටම් එක, අපේ කම්පැනි එක, ඊට පස්සේ මෙතන තියෙනවා ඒගොල්ලන්ගේ ජොබ්ස්, items, services, customers, invoice, history, income details. අපි මේකේ මුලින්ම items වලට ගියොත් එහෙම items වල තියෙනවා මෙතන search field එකේ මේකෙන් අපිට ඕන නම් item එක search කරලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් අපිට අලුතින් item එකක් add කරගන්න පුළුවන්. අපි දාලා බලමු නිකන් test item, ඊට පස්සේ item code එක test item code එක test item name එක test item. ඊට පස්සේ අපි description එකක් මේකට දාගන්නේ නැහැ. quantity එකක් දාගන්න අපි මේකට ස්ටික් එකක් දාගන්නවා අපි 100ක්. ඊට පස්සේ මේකේ අඩු වෙන ස්ටික් එකේ minimum quantity එක. එතන quantity එක අපි 100ක් දාගන්න අපි මේ වෙලාවේ ස්ටික් එකට ඇතුළත් කරන quantity එක. මෙතන අපි දාගන්න minimum quantity එක. minimum quantity කියන්නේ අපි දැන් quantity එක 100 විකිනලා 10කට අඩු වුණා කියන්නේ අපිට 10 දී පෙන්වන්න ඕනේ මේක මේ quantity එක අඩුයි කියලා. මේකේ quantity එක 10ක් තියෙද්දි ස්ටොක් එකේ අපිට පෙන්වනවා quantity එක අඩුයි කියලා. හරි. දැන් අපි මේක ගන්න රුපියල් 280කට ඊපස්සේ අපි මේක විකුණනවා රුපියල් 350කට. හරි. අපි දැන් මේක ඉන්සර්ට් කරගන්නවා. ප්‍රොඩක්ට් එක සක්සස්ෆුලි රෙජිස්ටර් වුණා කියලා මෙසේජ් එකක් ආවා. මෙන්න ප්‍රොඩක්ට් එක මෙතනට වටනවා. මේ ඉන්නේ ප්‍රොඩක්ට් එක. මේ තියෙන ප්‍රොඩක්ට් එක අපිට මේ ටේබල් එක සිලෙක්ට් කරාම අපිට ප්‍රොඩක්ට් එක මෙතන පෙන්නනවා. අපිට ඕන නම් මේක ඕන නම් ආයෙ අප්ඩේට් කරගන්න පුළුවන්. මෙතනින් සේල් ප්‍රයිස් එක 380ක් කියලා දාලා මේක අප්ඩේට් කරගන්නවා. do you really want to update කියලා මෙසේජ් එකක් කරා. ඔක අපිට මේක අප්ඩේට් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි yes කරනවා. ප්‍රොඩක්ට් එක සක්සස්ෆුලි අප්ඩේට් වුණා කියලා. මේ 350 එතන 380 වුණා. හරිනේ. මේකෙන් සීව කරගන්න පුළුවන්. අපිට ඕන නම් මෙතන තියෙන ප්‍රොඩක්ට් එකක් delete කරගන්න පුළුවන්. do you really want to delete? yes. මේ ප්‍රොඩක්ට් එක delete වුණා. මෙතන අපි item එක කරගත්ත ප්‍රොඩක්ට් එක. මෙතන කලින් තියෙන ප්‍රොඩක්ට් එකක් අපි delete කරා. මෙතන අපිට බලා ගන්න පුළුවන් low inventory. ඒ කියන්නේ මම ඔයාලට ඉස්සෙල්ලා කියන්නේ මෙතන quantity එක 100ක් තියෙනවා. මේක විකුණලා දුන්නා මේ quantity එක 10ක් වෙනවා අපිට දුන්නා. මෙන්න මෙතන දෙන්නවා minimum quantity එක විකුණුච්ච ඒවා. හරි. දැන් තමයි මේක අප්ඩේට් කරනවා කියලා දැන් මෙතන 100ක් දැම්මම එතකොට අපි මේකේ තියෙන්නේ 9ක්. 9ක් දාලා නිකන් අප්ඩේට් කරන විකින්ලා කියලා දැන් 9යි තියෙන්නේ. ඊට පස්සේ 9 දැන් තියෙනවා කියලා අපි අප්ඩේට් කරලා මිනිමම් quantity 10ක් තියෙනවා. හරි. මිනිමම් quantity 10 quantity 9යි. ගියාම මෙන්න දෙන්නවා මෙතන. test item quantity 9 minimum quantity 10ක් තියෙනවා. හරි.
අපිට ඕන මේක සේව් කරගන්නත් පුළුවන් මේ බටන් එකේ. මෙතන තියෙන බටන් එකකින් අපිට ඕන මේ ටේබල් එකේ තියෙන ඩේටා ටික සේව් කරගෙන අපිට print එකක් අරගෙන අපිට ඕන නම් අපිට සප්ලයර් කෙනෙක්ට කාට හරි එහෙම දෙන්නත් පුළුවන්. හරිද? අපිට ඕන මේක දැන් සර්ච් කරගන්න පුළුවන්. සර්ච් බාර් එකේ. හරි. අපි අපේ මේක අප්ඩේට් කරගන්නවා 100ට. 100 අප්ඩේට් කරන් ආනේ ලෝකම් පිටකට ගිහින් ප්‍රොඩක්ට් එක මෙතන නෑ මොකද? අයිටම් එක 10ට වැඩිය තියෙනවා. හරි. මෙතනත් ඕනනම් අපිට ලිස්ට් එකක් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මේකේ. ඊට පස්සේ මේ තමයි අයිටම් මොඩියුල් එක. ඊට පස්සේ බලමු සර්විස් මොඩියුල් එක. සර්විස් මොඩියුල් එකේ දැන් යාළුවගේ තියෙනවානේ අපිට මක් පේන්ටින් ෆොටෝ ෆ්‍රේම් වගේ දේවල්. එතකොට දැන් අපි යාළුවගේ මක් පේන්ටින් වලට නිකන් සර්විස් කෝඩ් එකක් ගන්නවා. ටෙස්ට් මග් ටෙස්ට් sorry ටෙස්ට් මග් කියලා විතර කෝඩ් එකක් දාන්න. ඊට පස්සේ නේම් එකක් දෙමු මග් printing කියලා. හරි. දැන් මෙතන අපිට සිලෙක්ට් කරගන්න පුළුවන් item. අපි අරගෙන එක්තර item එකක් තියෙනවා ඉතින් සර්විස් එකට item දෙක සාමාන්‍යයෙන් ඉතින් මැජික් මග් එකක් මේක සිලෙක්ට් කරා. මේ ටෙස්ට් item කියන්නේ papers කියන printing papers. එතකොට ඒ item දෙක සිලෙක්ට් කරලා එතකොට මග් printing වලට මැජික් මග් එකයි printing papers දෙකම යනවා. එතකොට මේ මග් එකක් print කරලා දෙනකොට quantity එක මේ දෙකෙන්ම අඳිනවා. හරි. සර්විස් ප්‍රයිස් එක අපි මෙතන දාගන්නවා. මේක ප්‍රයිස් එක සර්විස් ප්‍රයිස් එකට දාගන්නවා. එතනට අපි නිකන් දානවා රුපියල් 600 තමයි අපි මග් එක print කරලා දෙන්නේ. හරි. හරි. ඒකත් ඊට පස්සේ මෙතනත් අර වගේම අප්ඩේට් කරන්න, ඩිලීට් කරන්න, ක්ලියර් කරන්න පුළුවන්. ඊට පස්සේ බෑක් වෙලා අපි බලමු මෙතන ඔන්න මෙතන කස්ටමර්ස්ලා වැඩ් කරගන්න පුළුවන්. මේ ඉන්න කස්ටමර්ස්ලා අපිට ඕන නම් මෙතන අලුත් කස්ටමර් කෙනෙක්ව ඇඩ් කරගන්න පුළුවන් විදිහට එකත් අර වගේම ඉන්ස්ටෝල් කරනවා මෙතන අප්ඩේට් කරනවා ඩිලීට් කරනවා ඒක කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා ඉන්වොයිස් එකට අපි ගන්නේ ඉන්වොයිස් එකෙන් දැන් තියෙනවා අයිටම් ටේබල් එකයි සර්විස් ටේබල් එකයි ඒක මෙතන සර්ච් කරගන්න පුළුවන් අර වගේම සර්ච් ෆීල්ඩ් එකක් දාලා තියෙනවා සර්ච් කරලා අයිටම් එක ඕන අයිටම් එක කෝඩ් එක හරියට අමාරු මොකක් කරගන්න සර්ච් කරලා යන්න කියලා. එතන අයිටම් ලිස්ට් එකක් තියෙනවා. අපිට ඒක වෙන විදිහට තමයි අපි හදලා තියෙන්නේ. දැන් අපි මෙතන අපි අයිටම් එකක් සෙල් කරන මුලින්ම මේ මැජික් මග් එක සෙල් කරනවා ප්‍රයිස් එක 600යි. අපිට ඕන නම් ඉතින් ඩිස්කවුන්ට් එක දෙන්න පුළුවන් යාර. අපිට මේ ක්ලියර් එකේ ඕනම රික්වෙස්ට් කරාම මෙතන 100ට ගාණක් දෙන්න පුළුවන්. ප්‍රයිස් එකකින්ම හදු කරමු දැන් සාමාන්‍ය රුපියල් 600 නම් රුපියල් 50ට ඩිස්කවුන්ට් එකක් දෙන්න විදිහට හදාගන්න කියලා. 100ට 5ක් වගේ දෙන්න නැතුව රුපියල් 50ක් අඩු කරන්න. ෆික්ස් ප්‍රයිස් එක ඩිස්කවුන්ට් එකක් තමයි ඒගොල්ලෝ දෙන්නේ. ඒකට අපි මේ ක්වොන්ටිටි එක දාගන්නවා. අපි මැජික් මග් දෙකක් දාගමු. මැජික් මග් දෙකක් දාගන්නවා. බිල් එක රැක් කරගන්නවා. ඩිස්කවුන්ට් එක 50යි ප්‍රයිස් එක 100 ඩිස්කවුන්ට් එක තමයි amount එක 1200යි ඩිස්කවුන්ට් එක 100යි ටෝටල් ඩිස්කවුන්ට් එක දෙකක් නේ මැජික් මග් දෙකක් වෙනද ටෝටල් ඩිස්කවුන්ට් එක 100යි. එතකොට අපි ඉතින් අපිට අපි යකින් හදාගත්ත සර්විස් එක දාගන්නවා. ටෙස්ට් මග් පේන්ටින් රුපියල් 600යි අපි ආ ඩිස්කවුන්ට් එකක් දෙනවා රුපියල් 100ක ඊට අපි එක මග්යක් print කරලා දෙනවා. එතකොට 600යි 100 ඩිස්කවුන්ට් එකකින් මොකද එකයි amount එක 500යි ඩිස්කවුන්ට් එක 100. ඊට පස්සේ 100 රුපියල් 200 ඩිස්කවුන්ට් එකක් හම්බෙලා තියෙනවා. ඊට අපිට ඕන නම් පුළුවන් මෙතන ඉන්න පරණ කස්ටමර් කෙනෙක්ව සිලෙක්ට් කරගන්න ෆෝන් නම්බර ගහලා. නැත්නම් කස්ටමර් කෙනෙක්ව අලුතෙන් ඇඩ් කරන්න පුළුවන්. එහෙනම් ඇඩ් නොකර යන්නත් පුළුවන්. ඇඩ් නොකර ගියොත් තමයි අපිට ඩිෆෝල්ට් අපි කස්ටමර් කෙනෙක් හදලා තියෙන ඩේටාබේස් එකේ ඒ ඩිෆෝල්ට් කස්ටමර්ට තමයි වැටෙන්නේ. ඒ කියන්නේ වෝකින් කස්ටමර් කෙනෙක්. සාමාන්‍යයෙන් අපේ software කවුරුද ඇවිල්ලා නිකන් හරිස් වෙන්නේ නැති නිකන් යන ගමන් පාර දැකලා ඇවිල්ලා වැඩි කරගෙන ගිය කෙනෙක් අපි ඩිෆෝල්ට් කස්ටමර් කෙනෙක්ගේ නම් දෙක දාලා ඉවරලා තමයි ඇඩ් කරගන්නේ. එතකොට එයාව මෙතනින් අපේ report එකට දාගන්න ඕනේ නැහැ. අපිට අවශ්‍ය පුද්ගලයෙක් නෙමෙයි. අපිට අවශ්‍ය කස්ටමර් කෙනෙක් නම් ෆෝන් නම්බර් එක
දාලා අපිට මෙතන සේව් කරගන්නත් පුළුවන්. නැත්නම් අපිට මේ ෆෝන් නම්බර් එක සේව් කරගන්න පුළුවන්. නැත්නම් ඉන්න කස්ටමර් එක ෆෝන් නම්බර් එක එන්ටර් කරනවා කස්ටමර් වටේ. ඊට පස්සේ අපිට ඩිලිවරි ඩේට් එකක් දෙන්න. සාමාන්‍යයෙන් මම කිව්වත් එයාගේ printer ගන්නකොට අද එක්ක කවුරුහරි තව දවස් දෙකකින් වගේ ඕනෙ කිව්වොත් එයාට ඕනම් 17 වෙනිදා සිලෙක්ට් කරලා කියන්න පුළුවන්. ඊට පස්සේ 10 මෙයාගේ රුපියල් 2000ක් බැලන්ස් එක රුපියල් 400යි අපි බිල් එක ජෙනරේට් කරගන්න ගන්න. මේ TVS අප්ඩේට් වුණා කියලා ස්විච් කරනවා. හරි බිල් එක දැන් print වෙනවා. ඉතින් ඕනම් මෙතනින් පෙන්නන විදිහට හදන්න පුළුවන්. බිල් එක දැන් print වෙනවා. අපි ජොබ්ස් වල කියලා බලමු අපේ මක් printing මේ TRC 0.016 කියන ඉංග්‍රීසි නම්බරයකට ජොබ්ස් දෙකක් තියෙනවා. එකක් මැජික් මක් දෙකක් කරන් තියෙනවා අයිටම්. ඒක අයිටම් එකක් සර්විස් එක නෙමෙයි. done. එතකොට මක් printing සර්විස් එකක් තියෙනවා. මක් printing එකක් තියෙනවා සර්විස් එක pending තාම. ඒක අපිට ඕනම් පුළුවන් අපි print කරලා ඉවරයි නම් මෙතන මේක done කරගන්න. job එක done කරගන්න පුළුවන්. ඒ job එක pending ongoing අපි තාම වැඩි කරගෙන යන ගමන් job එක return එකක් ආවා මේක. ඒ return එකක් ආවා. return එක කීයක්ද quantity එක? මම සාමාන්‍ය එකයි කියන්නේ. ඒක සාමාන්‍යයෙන් 10ක් කරන් ගියොත් එකක් return එකක් ගන්න. අපිට මේක දාන්න පුළුවන් 10යි එකයි කියලා. එතන quantity එකයි special note එක මොකද්ද? return එක වෙන්නේ හේතුව මොකද්ද return එක? ආයේ හින්දලා අපිට special note එකක් දාගන්න පුළුවන්. දැන් damage එකක් වෙලා print කරනකොට පන්තික print කරනකොට damage එකක් නැති එකක් දාගන්න පුළුවන්. මේක damage වුණා කියලා. ඊට පස්සේ අපි මේක job එක ongoing يعني අපි job එක done කරලා මේක අප්ඩේට් කරනවා. job එක done වෙලා තියෙන්නේ. ඊට පස්සේ මෙතනින් අපිට ඕනනම් select කරගන්න search කරගන්න පුළුවන් search field එකෙන් mug printing කියනවා. මේ තියෙන්නේ mug printing එක අපිට හදාගන්න පුළුවන්. නැත්නම් TRC ඉලක්ක ඉන්දු තුනයි ක්ලාස් එක කරනවා. ඒ ඉන්වර්ටර් ඩීටේල්ස් තියෙනවා. අපි ඔන්න මෙතනින් date range එක search කරලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මෙතන return වෙලා මොනවද jobs තියෙනවා. අපිට return jobs ටික බලා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ table එක search කරලා reset කරගන්න. table එක reset කරගන්න ඕනේ. හරි. jobs වල තියෙන්නේ. ඊට පස්සේ අපිට invoice history එකට ගිහින් අපිට ඕන නම් මෙතන බලන්න පුළුවන් 16 invoice එක payment එක තියෙනවා balance එක payment එක අපිට ඕන නම් pending කරගන්න පුළුවන් payment එක තාම හම්බෙලා නැහැ done කරගන්න පුළුවන් invoice number එක update කරගන්න payment එක done කරලා search එක මෙතන payment එක done කියලා මෙතන automatically වැටලා තියෙන්නේ සාමාන්‍යයෙන් invoice එකේදී මේ total amount එක අපි 1006 වෙනවා අපි 2000ක් payment කරලා තියෙනවා payment එක done වෙනවා. ඒකට 1006 දී රුපියල් 1000ක් payment එක කරා නම් payment එක pending තියෙනවා. ඒකට තව රුපියල් 600ක් payment එක pending කියලා එයා දෙන්නා ඒක payment එක pending. හරිද අපි full payment එකම එහෙම pay කරපින් තමයි මෙතන payment එක done වෙලා එතනට වැටලා තියෙන්නේ. හරිනේ. ඊට පස්සේ මෙතන තියෙනවා income details ටික තියෙනවා මෙතන අපිට කරගන්න ඕන දේවල් ටික ඔක්කොම මෙතන තියෙනවා profit එක මෙතන පොඩි පාළුවක් කියලා තියෙනවා මගේ වෙන්සන්කට මග්ගිට cost එක කියලා තියෙනවා රුපියල් 700 කියලා මෙතන 500 දැන් අපිට මග්ගිගේ වෙන් කරවිතේ පාළුවක් කියලා කියනවා හරි දැන් මේ පාඩුව මෙතන දෙන්නවා අපිට ඒක පාඩුව එක ඒ ගානට දෙන්න බෑ අපිට රුපියල් 500ක් තමයි මග්ගිගේ selling price එකයි අපි 100ක් discount එකක් කියලා දෙනවා ඒක රුපියල් 500යි වෙලා තියෙනවා ඒ වුණාට අපිට මග්ගිකටයි papers වලටයි රුපියල් 730ක් දීලා තියෙනවා ඒක receipt එක කියන එක දෙන එකේ පාඩුව
ඒ කියන්නේ අපි මේක 230ක් පාවි අපි ඒක වැඩි කරලා දෙන්න ඕනේ රුපියල් 80කට වැඩි. හරිද? රුපියල් 900 රෝල් කොස්ට් එක 1000ක් තියෙනවා. ඒක බලලා ඉතින් රුපියල් 9ක මග් දෙකක් නැති මග් දෙකක් තිබුණා. අපි රුපියල් 10 ඩිස්කවුන්ට් එකක් දීලා කොස්ට් එක රුපියල් 900යි. අපිට 1000ක් කන්න තියෙනවා. අපිට රුපියල් 200ක් ලාභයි. හරි. දැන් ඉතින් total cost එක තියෙනවා. total amount එක තියෙනවා. ඒක අපිට මේකේ total profit එක තියෙනවා. අපිට ඕන මේක view කරලා බලන්න පුළුවන් මෙතනින් අපේ මේ bill එක. අපිට දැන් 15 වෙනි TRC 0.015 කියන invoice එක select කරලා අපි ගන්නවා. ඉතින් අපිට ගිහිල්ලා තියෙනවා. මේක invoice එක select කරලා බලන්න බලන්න ওই වෙලාව time එක ඔක්කොම තියෙනවා invoice. අපිට ඕන මේ 0.16 එක select කරලා invoice එක බලමු. අපි ඒගොල්ලෝ තියෙන මක් දෙකක් විතර total discount එක 50ක් තියෙනවා. 1000යි total amount එක මක් 20 ICA රුපියල් discount එකක් තියෙනවා. quantity එකයි total amount එක රුපියල් 1500යි. payment එක රුපියල් 2000ක් කරලා තියෙනවා. රුපියල් 400ක් balance විදිහට අපි යාර ගන්නවා. හරිද? ඕක තමයි අපි basic කියන්නත් බෑ සාමාන්‍යයෙන් advanced post system එක creation ආයතනයේ හිමිකරු වෙන ඉන්දුරසාංග මහතාට ඉල්ලීමේ පරිදි අපි කස්ටමයිස් කරලා හදපු post system එකක් තමයි තියෙන්නේ. මේ විදිහේ post system ඔයාලගේ business එකට අවශ්‍ය වෙන විදිහට කස්ටමයිස් කරලා හදා ගන්න ඕන නම් අපිට කතා කරන්න. අපි Invertica System Solutions ඔයාලගේ ව්‍යාපාරයේ ඉදිරියට ගෙනියන්නේ digital solutions හැමදේම සහ හැම විසඳුමක්ම ඔයාලගේ තියෙන digital ගැටලු වලට post system වලට ඔයාලගේ website වලට ඔයාලගේ social media පැත්තෙන් ඔයාලගේ marketing පැත්තෙන් වෙන්න තියෙන කරගන්න තියෙන හැම ප්‍රශ්නයකටම අපි ගාව solution එකක් තියෙනවා. අපි හැමදේම කරනවා. ඔයාලට අවශ්‍යතාවයක් තියෙනවා නම් අපිට සම්බන්ධ කරගන්න. අපි Invertica System Solutions